Hello, ඔයාලට කොහොමද? මම ඇන්. ඉතින් අද මාතෘකාව විදිහට ඔයාලට එක ෂෙයා කරන්න යන්නේ ඩිනර් එකට නැතිනම් රාත්‍රී ආහාරයට ඊටම පහසුවෙන් සුළු වේලාවක් ඇතුළත මම කොහොමද මේ සැමන් එක රෙඩි කරගන්නේ කියලා. පෙපර් ටිකක් එකතු කරගන්න අමතක කරන්න එපා. සාමාන්‍යයෙන් මම නම් ගම්මිරිස් වලට ගොඩක් කැමති නිසා ටිකක් වැඩිපුර එකතු කරගන්නවා. ලුණු සාමාන්‍ය ප්‍රමාණයක් එකතු කරගන්න. ඉතින් කවුරුත් දන්න විදිහට අපි පෑන් එක ඉස්සෙල්ලාම රත් කරගමු. විශේෂ දෙයක් තමයි ඔයාට මේ සැමන් ස්කින් එක ලස්සනට ක්‍රිස්පි විදිහට ගන්න ඕන නම් ගොඩාක් රත් වෙච්ච තැටියකට දාන්න එපා. හොඳයි. මම නම් ඔලිව් තෙල් ටිකක් තමයි පාවිච්චි කරුවේ. ඇත්තටම ඔයාට මේ සැමන් එකට කිසිම තෙල් වර්ගයක් පාවිච්චි නොකර ඒ ස්වභාවික තෙලෙන්ම මේක කුක් කරගන්න පුළුවන්. ඉතින් මම ඉස්සෙල්ලා salt and pepper මේකට ලෑස්ති කරගත්තා. දැන් ඉතින් අපි මේක දාමු. ඉස්සෙල්ලා මම කැමති මේකේ මේ පොත්ත පැත්ත දාන්න. බලන්න මේක ගොඩාක් රත් වෙලා නැහැ. ඉතින් මේ දැන් නම් පෙන්නන්නේ මට පමණයි. ඉතින් මෙන්න මේ විදිහට අපි බලමු විනාඩි කීයක් වගේ කුක් කරගන්න වේද කියලා. ඒ වගේ මම මෙන්න මේ පොඩි කෑල්ලක් ගත්තා. ඒකත් කුක් කරගන්න. ඉතින් අපි බලමු. මේ විනාඩි 5කට පස්සේ අපි බලමු හැම කොහොමද ක්‍රිස්පි ගතියට ඇවිල්ලාද කියලා. මෙන්න මේ වගේ ක්‍රිස්පි ගතියට ආපුවම ඒ පැත්ත ඔන්න දැන් හොඳට කුක් කරලා තියෙනවා. ඔයාලට මෙන්න මේ පැත්ත බලනකොට මේ පැත්තත් රතු පාට දැන් මෙතන අයින් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔන්න දැන් මේ කන්ටත් හරවගන්න වේලාව හරි. විනාඩි 5කට පස්සේ අනිත් පැත්ත හරවගත්තා. දැන් මේ රෝස් පාට ගතිය මෙතනින් ඉවත් වෙලා තියෙනවා කියලා පේනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එක පැත්තක් දැන් සාමාන්‍ය ප්‍රමාණයට කුක් වෙලා තියෙනවා. ඉතින් අපි බලමු අනිත් පැත්ත කොච්චර වෙලා තියෙනවද කියලා. මම ඉස්සෙල්ලා මතක් කරා වගේ මඩ දින්නේ තමයි අපි මීඩියම් හීට් එකකින් තමයි මේක කුක් කරගන්නේ. දැන් මේ විනාඩි 8කට විතර පස්සේ අපි බලමු අනිත් පැත්ත දැන් කොහොමද කියලා. ටිකක් කාලයක් තමයි. ඒ වගේම මට මම මේ වගේ පැත්තෙන් පැත්ත හරවලා ටික ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. මෙන්න මේ වගේ පැති 4ම විනාඩි 4 වගේ කුක් කරගත්තොත් ඇති කියලා තමයි හිතන්නේ. නමුත් අපි බලමු කොච්චර වෙලා මීඩියම් හීට් එකකින් කුක් කරගන්න වෙනවද කියලා. මම ආයෙත් අන්තිමට කියන්නම්. මේ පොඩි කෑල්ලම ගානක් කියලා. මේ ගානට තමයි මෙන්න මේ පාට තමයි ලක්ෂණම පාට ගෝල්ඩන් බ්‍රවුන්. මේ විනාඩි 15කට පස්සේ මදගින්නේ තමයි මම මේක පිසගත්තේ. දැන් ඔන්න ගන්න වෙලාව හරි. ඉතින් ඒකලම මම නිවිතිය ටිකක් ලෑස්ති කරගත්තා. ඒකත් මේ පෑන් එකෙන් කුක් කරගන්න පුළුවන්. මේක කුක් කරගන්න නම් ඉතින්
කුක් කරගත්ත සැමන් එක ඉතින් මෙන්න මේ පැත්ත බලපුවාම මෙන්න මේ වගේ ලස්සනට කර වෙලා නැතුව golden brown color එකකින් තියනවා නම් ඔන්න මේක හරියට කුක් වෙලා තියෙනවා. ඒකලම මම ස්පිනිෂ් ටිකක් එකතු කරගත්තා, බ්‍රොකොලි ටිකක් එකතු කරගත්තා. ඔයාලට ඕනම දෙයක් එකතු කරගන්න පුළුවන්. ඒක නීතියක් නැහැ. නමුත් පොඩි නීතියක් තියෙනවා. ඒ තමයි ඔයා අනිවාර්යයෙන්ම මෙන්න මේ වගේ දෙහි කෑල්ලක් නම් පාවිච්චි කළ යුතුයි. ලස්සනට මෙන්න මේ වගේ ලස්සනට මෙන්න මේ වගේ දෙහි කෑල්ලක් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න. ෆයිනල් ලුක් එක එන්නේ. ඉතින් ඔයාලා මාත් එක්කලා රැඳිලා හිටියට ගොඩාක් ස්තුතියි. මේ විදිහට තමයි ෆයිනල් ලුක් එක එන්නේ. හැබැයි සැමන් එකේ කටු අරගන්න එහෙම අමතක කරන්න එපා හොඳේ. ඉතින් මේ සුළු කාලේ ඇතුළත ඔයාලා මාත් එක්කලා රැඳිලා හිටියට ගොඩාක් ස්තුතියි. ඉතින් මගේ වීඩියෝස් වලට ඔයාලා කැමති නම් මාව subscribe කරන්න අමතක කරන්නත් එපා.